සීලය. යම් කිසි කෙනෙක් සිල්වත් නම් එයා කවදාවත් අනාථ වෙන්නේ නැහැ. සීලය කියන්නේ ධනයක් වාගේ. සීල ධනං. සීලේ තියනවා නම් පැවිද්දෙක් ළඟ වුණත් මොනවා නැතත් සිල්වත්කම තියනවා නම් ලෝකයා සලකනවා. එතකොට උපාසක උපාසිකා වුවත් සිල්වත් නම් සීලය ආරක්ෂා කරනවා. දැන් අපිට ගෙදර ඉන්න ඔය ඇත්තන්ට තියෙන්නේ සිල්පද 5යිනේ. මේ පන්සිල් පද 5 ආරක්ෂා කරගන්න පුළුවන් නම් එයා සිල්වත් කෙනෙක්. සීලය ආරක්ෂා කරන කෙනෙක් කවදාවත් අනාථ වෙන්නේ නැහැ. එයා අනාථ නැහැ. අසරණ වෙන්නෙත් නැහැ. සීලය කියන්නේ ධනයක්. රුපියලක් අතේ නැති වුණත් සිල්වත්කම තියෙනවා නම් එයා මේ ලෝකේ ජීවත් වෙන කෝටිපතියෙකුට වඩා සතුටින් ජීවත් වෙනවා. ඒකයි කියන්නේ සීලය ධනයක්. සීලය ආරක්ෂා කරන කෙනෙක් අනාථ වෙන්නේ නැහැ. ගියෙක් වේවා පැවිද්දෙක් වේවා සිල්වත් වෙන්න ඕන. පින්වත්නි සීලය කියලා කියන්නේ සංවරකම. කයෙන් කරන වැරදි කරන්නේ නැහැ. කටින් කරන වැරදි කරන්නේ නැහැ. සිතින් වැරදි කරන්නේ නැහැ. කයයි, කටයි, සිතයි. මේකට කියනවා තුන් දොර කියලා. මේ කයෙන් වැරදි වෙන්නේ ওই තුන් දොරෙන්. එක්ක කයෙන් වැරදි කරනවා, නැත්නම් කටින් වැරදි කරනවා, නැත්නම් සිතින් වැරදි කරනවා. මෙන්න මේ තමන්ගේ තුන් දොර ආරක්ෂා කර ගන්නවා නම්, සංවර කර ගන්නවා නම් එතනයි සීලෙ තියෙන්නේ. ඇඳුමි සීලෙ නෑ. සමහර විතාගෙන ඉන්නවා සුදුවට ඇඳන් උන්නම සිල්වත් කියලා. ඇඳුමි සීලයක් නෑ. සීලෙ තියෙන්න ඕන පින්වත්නි කයේ. සීලෙ තියෙන්න ඕන කටේ. සීලෙ තියෙන්න ඕන සිතේ. ඒකයි කිව්වේ කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, කය සංවර නම්, සිත සංවර නම්, කට සංවර නම්. එතන සීලෙ තියෙනවා. එතකොට මේ සිල්වත්කම කියන එක සල්ලි දීලා ගන්නත් බෑ. සංවරකම. නිතරම පවට බය වෙන්න ඕන. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සීලය. දැන් ওই ගාථාව සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං. මේ කරුණු තුන වුණාට මේකේ සීල සමාධි ප්‍රඥා. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සීලය. කුසලස්ස උපසම්පදා කියන්නේ සමාධිය. සචිත්ත පරියෝ දපනං කියන්නේ ප්‍රඥාව. එතකොට සම්බුද්ධ ශාසනයේ අත්තිවාරම තමයි සීලය. සීලය කියන්නේ පාරමිතාවක්. නිවන් දකින්න කැමති නම් පිරිය යුතු පාරමිතා වලින් එකක් තමයි සීල පාරමිතාව. බුදු වෙන්න කැමති කෙනා මේ සීල පාරමිතාව 3 ආකාරයට පුරනවා. සීල පාරමි, සීල උපපාරමි, සීල පරමත්ත පාරමි. පසේ බුදු වෙලා නිවන් දකින්න කැමති කෙනා සීල පාරමිතාව දෙවිදියකට පුරනවා. සීල පාරමි, සීල උපපාරමි. රාතන් වහන්සේ වෙලා නිවන් දකින්න කැමති නම් ඒ බඳු කෙනා සීල පාරමිතාවක් වශයෙන් පුරවන්න ඕනේ.